Hello everyone, welcome back to my YouTube channel. ඉතින් මගේ channel එකට ඔයාලා මම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් අරන් ආවා මගේ කොණ්ඩෙට කරන ට්‍රීට්මන්ට් එකක් ගැන. මේකට වැඩි දෙයක් ඕනේ නැහැ. ගෙදරදීම ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඔයාලා කලින් ඉඳන්ම මගේ වීඩියෝස් බලුවා නම් දන්නවා. මම කලින් වීඩියෝ එක පෙන්නුවා මම කොණ්ඩේ රීබොන්ඩින් එකක් කරා කියලා. ඉතින් ඔයාලා දන්නවා කොණ්ඩෙට මොකක් හරිම කෙමිකල් එකක් යූස් කරොත් කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඉතින් මේ ඩැමේජ් වෙන එක අඩු කරගන්න පුළුවන් මේ වගේ දෙයක් යූස් කරාම. ඉතින් මේක ඔයාලට ගෙදරදී ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ලුණු ගෙඩි දෙකක් විතරයි ඕන. එක ගෙඩියක් තිබ්බත් ඇති. ඉතින් ඔයාලා මුලින්ම කොණ්ඩේ පීරගෙන ඉන්න මේක ගන්න කලින් මම ඔයාලට හදන විදිය පෙන්නන්නම්. මුලින්ම ලුණු ගෙඩිය සුද්ධ කරගෙන චූටි චූටි කෑලි වලට කපා ගන්න ඕන. ඉතින් ඔයාලට තියෙන්නේ හුඟක් අර සෙන්සිටිව් කොණ්ඩේ ඉක්මනටම කැඩිලා යන්න බලන කොණ්ඩයක් නම් මම ඒකටත් මේක කරනකොට විසඳුමක් කියන්නම් ඉස්සරහට. ලුණු කියන්නේ චුට්ටක් අර සැර දෙයක් නිසා. ඉතින් ඔයාලා කඩෙන් ඔයිල් එකක් අරන් ගන්නවට වඩා ගෙදරදීම මේ වගේ දෙයක් හදාගෙන ගන්න පුළුවන් නම් ඒක හුඟක් හොඳයි. අපිට ලුණු වලින් සාමාන්‍යයෙන් කොණ්ඩේ යන එක නතර කරලා කොණ්ඩේ ශක්තිමත් කරනවා. හිස්සොරි ගතියත් අඩු වෙනවා මේක පාවිච්චි කරාම. කොණ්ඩේ වැවෙන්නත් උදව් කරනවා. ඉතින් ඔයාලට මේක ගෑවොත් හුඟක් වාසි තියෙනවා. මමත් කාලයක් තිස්සේ මේක පාවිච්චි කරනවා. ඔයාලා මම කලින් වීඩියෝ එකත් මම හිතන්නේ මේ වගේ ලුණු වලින් කරන තව එකක් දැම්මා. ඉතින් මම ලුණු ටික කපා ගත්තා දැන්. දැන් බ්ලෙන්ඩ් කරන්න තමයි හදන්නේ. ඔයාලා බ්ලෙන්ඩ් කරන්න කලින් මම අර කලින් කිව්ව සෙන්සිටිව් වගේ කොණ්ඩේ සාමාන්‍ය ඉක්මනට කැඩලා යන්න බලන කට්ටිය ඉන්නවනම් ඒ වගේ කෙනෙක් නම් මේකට වතුර ටිකක් දාන්න. නැත්නම් වතුර චුට්ටක් දාන්න ඕන. මම කියන්නේ ඔයාලගේ එහෙම සාමාන්‍යයෙන් එහෙම යනවා නම් කැඩි යනවා නම් කොණ්ඩේ දුර්වල ගතිය තියෙනවා නම් ටිකක් වැඩිපුර වතුර දාන්න. ඉතින් ඔයාලා මේක පළවෙනි වතාවට නම් කරන්නේ කොණ්ඩේ අර පීරනකොට මේ වේලුණාට පස්සේ චුට්ටක් යාවි. ඒක සාමාන්‍ය දෙයක්, බය වෙන්න එපා. ඒක ආයිත් සාමාන්‍ය සතියේ දවස් 3ක් වුණත් කරන්න පුළුවන්. නැත්නම් සතියේ දවසක් වගේ කරත් ඇති. දිගටම කරනකොට කොණ්ඩේ අනේක නතර වෙනවා. ඊට පස්සේ අපි මේ බ්ලෙන්ඩ් කරගත්ත අර යුෂ ටික අරගෙන ඒකට තෙල් බිඳු දෙකක් වගේ දාන්න. සුදු පොල් තෙල් දැම්මත් හරි, ඔලිව් ඔයිල් හරි, මොනවා හරි. මම නම් මේ ගෙදර තිබ්බ තෙල් එකක් අරගෙන දැම්මා. ඉතින් ඔයාලට මේකට විටමින් E කරලක් ඒ වගේ දේවල් දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් සමහර ලුණු ගන්න අකමැති කොණ්ඩේට. මොකද මේක අර අමුතු අර ස්මෙල් එකක් එනවනේ ගඳක් වගේ. ඒක නිසා ඉතින් මේ ඔයාලට පුළුවන් ඒ වගේ දෙයකට මේකට රෝස් වෝටර් ටිකක් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. එතකොට මේකේ අර ස්මෙල් එක අඩු වෙනවා. මං ගාව තිබ්බර සීරම් එකක් කියුරේජ් බොටල් එකක්. ඒකට මං දාගත්තා. කොණ්ඩේට ඇප්ලයි කරන්න ලේසි නිසා මේ වගේ මේකෙන්. නැත්තම් ඔයාලට සාමාන්‍ය පුළුන් කෑල්ලක් අරන් ඒක පොඟවලා කොණ්ඩේ අර සෙක්ෂන් බෙදාගෙන එහෙම ගන්නත් පුළුවන්. හොඳට කොණ්ඩේ නැති තැන් වලට චුට්ටක් වැඩිපුර ගන්න. සාමාන්‍යයෙන් මගේ නම් කොණ්ඩේ නළල ටිකක් අඩුයි. මම ඒ ටිකට වැඩිපුර ටිකක් ඇප්ලයි කරගත්තා. මට පිටිපස්සේ ටිකේ ගන්න අමාරු නිසා මම අපේ නංගිට දුන්නේ යාට ගන්න කියලා. ඔයාලත් කොණ්ඩේ සාමාන්‍යයෙන් මුල මැද අග ඔක්කොගෙම ගන්න මේක. මම නම් අර බොටල් එකට පුරවගත්ත ටිකෙන් චුට්ටක් ඉතුරුනා. ඊටු ඔක්කොම ගෑවා. වැඩි වෙලා හැබැයි තියන්නත් එපා කොණ්ඩේ. පැයක් විනාඩි 45ක් වගේ ඇතුළත නාගන්න. ඉතින් මේක ඔයාලා ඇප්ලයි කරලා ඉවරුනාට පස්සේ කොණ්ඩේ ටිකක් මසාජ් කරගන්න විනාඩි 5ක් විතර හොඳට.
ඔයාලත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. මට වගේම හොඳ result වලටත් තියේවි. මේක මේ වගේ මසාජ් කළා විනාඩි 45ක් පැයකට විතර පස්සේ නාගන්න. සාමාන්‍යයෙන් ෂැම්පු කරන්න හොඳට. එතකොට ඔය ස්මෙල් එක වගේ එක යනවා. ඉතින් ඔයාලා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන් යන්න. Thanks for watching.